අපි හැමෝම කඩවතට එකතු වෙලා කඩවතේ ඉඳලා තමයි ප්ලෑන් එකේ අපි ආවේ. ඊට පස්සේ අපි ගාර්ඩන් එක්සිට් වෙලා පළවෙනියටම ගියේ රූමස් වල බලන්න. ඊළඟට තල්පේ බලලා එහෙම මඩල් දුව බලලා ඊට පස්සේ අපි ආවා හොටෙල් කෙවින් කියන එකට. ඊට පස්සේ පළවෙනි දවසේ අපි රෑ හිටියේ එතන. ඊළඟ දවස උදේම අපි අතාමල ඇල්ල බලලා ඊට පස්සේ පැට්න ගිහිල්ලා අන්තිමේටම හවස් වෙලා පොඩ්ඩක් සත්මහල් ඇල්ල බලන්න ගියා. ඊළඟට ආවේ අපි මෙතෙන්ට. මේක තමයි දෙනියායේ තියෙන හොලිඩේ බංගලෝ එක. ඒ කියන්නේ මේක සංචාරක අමාත්‍යාංශයේ විසින් තමයි පාලනය කරන්නේ. එතකොට මේකට රාජ්‍ය සේවකයන්ට පොඩි මුදලක් තමයි ගෙවන්න වෙන්නේ. රාජ්‍ය සේවක වෙනුවෙන් තමයි මේ වගේ ඒවා හැදිලා තියෙන්නේ. Oh, Bang Mariana ni aku. Apa? අපරාධ උණ පැක එකක් ගේන්න දෙවි උණ ගන්න දන්නවද? නෑ. උණ? මරු එක. අපි සෙට් එකම ඉන්න මුංචිලා දිහා උණ පැක එකක් ගන්න. අර සාරිය අතරින් බෝල්. ඊට පස්සේ හතට එනවා. කිසි හදිසියක් නැහැ වොෂ් දාන්නේ මම. ඊට පස්සේ වොෂ් දාන්නේ. ආයෝ ඉන්න දන්නවා විදියට වගේ ඊට පස්සේ ඔයා එහෙම අපි ඔක්කොම දෙන්න මහරි. යපෝ. අපිට විතර යනවා දැන් වොෂ් දාලා එනවා. ඊට පස්සේ ෆෝන් එක ඔබ විඳලා කාලා පිළින් ගියා. ඊට පස්සේ උදේ නැගිටිනවා. සාරිය ගන්නවා. අරගෙන දඩ බඩ ගාලා ඒක මුලක් මට දුන්නේ. පොට නම් සෙට්. ඒ රෝල කියන්නේ අර රැලි දෙකයි. ගත්ත මෙහෙම මෙතනින් අල්ලගන්නකො. ගත්ත මෙහෙම දික් කළා ඒක තිබ්බා. තමයි මෙතන view එකත් හරිම ලස්සන. ඒ වගේම පිරිසිදුව ගැන කියනවා නම් හරිම පිරිසිදුයි මෙතන. අපි ගත්තේ 7 දෙනෙක්ට ඉන්න පුළුවන් room එකක්. අපි කට්ටියම එක room එකක තමයි හිටියේ. ඊට පස්සේ අපි එදා රෑ අතරම හැමෝම එකතු වෙලා කාඩ් ගැහුවා. ඊට පස්සේ පොඩක් ඕපදූප කතා කරා. ඇත්තටම හරිම විනෝදකාමී විදියට අපි ඒ දවස ගෙවල ඉවර කරා. එයාලත් රාජ්‍ය සේවකයෙක් නම් ඔයාට පුළුවන් මේක බුක් කරගන්න. හැබැයි කලින් බුක් කරගන්න ඕනේ. මෙහි විතරක් නෙවෙයි ලංකාවේ හැම තැනකම මේ වගේවා තියෙනවා. එතකොට අපිට ඔන්ලයින් බුක් කරගැනීමේ පහසුව තියෙනවා. මේවා කලින් බුක් කරගන්න ඕනේ. නැත්නම් කට්ටිය බුක් කරන නිසා ආයෙ අපිට බුක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඕනේ නම් කලින් මේක බුක් කරගන්න. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. මෙහෙම තමයි අපේ දවස ගෙවුනේ. ඊට පස්සේ අපි උදේම නැගිටලා අපේ ගමන ඉවර කරන්න අපි උදේම ගාල්ලට යන්න ඕන වුණා. මොකද අපි දැන් ඉන්නේ දෙනියායේ ඉඳලා පොඩක් ලොකු වෙලාවක් යනවා ගාල්ලට යන්න. ගාල්ලේ ඉඳලා අපි ගෙවල් වලට යන්නත් එපා. ඊට පස්සේ අපි ගමන් මාර්ගයේ තමයි මේ අපේ තියෙන්නේ. මාළු මේ දැන් ගෙනාපු මාළු සුරංගනීට මාළු ගෙනාවා. ලැජ්ජද මේ පාරේ හදන්නේ වඩි පිටිස්
සුරංගනීට මාළු ගෙනාවා මාළු 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 මේ දැන් ගෙනාපු මාළු සුරංගනීට මාළු ගෙනාවා දක කෙරලා හා පැංච මල් පදුරේ පිපුණු මලක් මං වගේමලු මං වගේම ගොල්ලු හාමි ගී ගයනවලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු දඟ මල්ලක් වගේ කියලා අම්මා කියනවා දෙවණිය හරි පෙන්චෙක් වගේ කියලා තාත්තා කියනවා අනිවාර්යෙන් කියලා අම්මා කියනවා කුරුළු පැටිය වගේ කියලා තාත්තා කියනවා ළඟ මල්ලක් තමයි කියලා අම්මා කියනවා කියනවා මේ හැමෝම ආදරයෙන් මාව රකින්නවා මේ හැමෝම ආදරයෙන් මාව රකින්නවා පැංචත් මං වගේමලු මල් පඳුරේ පිපුණු මලත් මං වගේමලු මං වගේම කෝල්රාමි ගී ගයනවලු මම පාඩම් වැඩ හොඳින් කමන්නේ එපා එපා එහෙම ඕනේ නෑනේ වෙන වීඩියෝ කෑලි වල ඉන්නවනේ යන් ওই බස් එක පන්නයි ඔන්නෝමයි අපේ ගමන නිමා වුණේ. අපි හැමෝම මේ යන්නේ කඩවත හයිවේ බස් එකට. මෙතනින් අපි ගිහිල්ලා කඩවතට ගිහිල්ලා ඊට පස්සේ අපි ගෙවල් වලට යන බස් වල අපි එහෙමම ගියා. ඊළඟට අපි ඊළඟ නිවාඩුවක ආයෙ vlog එකකින් හම්බෙමු. හැමෝටම bye.